ආයුබෝවන් ඔබට සුබ දවසක් වේවා. සිංහල දමිළ අලුත් අවුරුද්දේ ලග්න පලාපල ලග්න පහකට කිරියෙන් පැණියෙන් ඉතිරෙන කාලයක් තමයි උදා වන්නේ. මේ පිළිබඳව තමයි අද අප වීඩියෝ තුලින් කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම මතක් කරන්න ඕන අපගේ YouTube channel එක තවමත් subscribe කරලා නැත්නම් දැම්ම අපගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම සීනුව බොත්තම ක්‍රියාත්මක කිරීමෙන් අප දාන ලග්න පලාපල එසනින් ඔබ වෙත ගෙන්වා ගැනීමේ හැකියාව පවතිනවා. සූර්ය දිව්‍ය රාජයා මීන රාශියේ සිට මේෂ රාශියට සම්ප්‍රාප්ත වීමෙන් 1947 වන ශත වර්ෂය ආරම්භ වනවා. මෙය සිදුවන්නේ 2025 වර්ෂයේ අප්‍රේල් මාස 14 වෙනි සඳු දින අලුයම 3යි 3 පසු වී විනාඩි 21ට ඒකයි තප්පර 13ට යයි. මෙය සූර්ය මහා මංගල්‍යය රවි මංගල්‍ය බක්මහා සැනකෙළිය සහ වර්තමානයේ සිංහල දමිළ අලුත් අවුරුද්ද කියලා හඳුන්වනවා. විශ්වයේ සිදුවන මෙම සිදුවීමත් සමග පරිසරයේ බොහෝ වෙනස්කම් සිදුවෙනවා. ගොවි ජනතාව තමන්ගේ අස්වැන්න නෙලාගෙන අටකොටු පුරවා ගන්නා වූ කාල සීමාවක්. ගස්වල මල් ඵල බර වී පවතිනා වූ කාලයක්. එරබුදු මල් පිපි පරිසරයේ සුන්දරත්වය වැඩි වෙනවා. කෝලංගේ මිහිර නාදය රැව්පිලි රැව් දෙමින් දසත පුරා විහිදී යන මංගල්‍යක පෙරනිමිති හඳුනා ගන්නට ලැබෙනා වූ කාලයක්. මිනිසා නැවුම් බවකින් අසිරිමත් සිංහල දමිළ අලුත් අවුරුද්ද පිළිගන්නට සූදානම් වෙනවා. එදා රජ දවස පටන් අද වනතුරු මිනිසුන් එකම සුබ වේලාවක සිංහල අලුත් අවුරුදු චාරිත සිදු කිරීමට පුරුදු වී සිටිනවා. මෙහිදී ජ්‍යොතිෂවේදීන්ගේ භූමිකාව ඉතා ප්‍රබලයි. රජ මැදුරේ සිට පැල්පත දක්වා විසෙන සියලු දෙනාගේම පොදුවේ සුබ නැකත් සාදා ගන්නට කටයුතු කරනවා. උස් පහත් ભેදයකින් තොරව එම නැකත්වල අවනත වෙමින් සිංහල අලුත් අවුරුද්දේ චාරිත ඉටු කිරීමට මිනිසුන් පුරුදු වී සිටිනවා. ඊළඟට සොයා බලන්නේ ඉදිරි වසර කාලය තුල විය හැකි සුබ අසුතාවයන් පිළිබඳවයි. මෙහි ජ්‍යොතිෂ වේදීන්ගේ සහාය ලබාගත යුතුම කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ. විශේෂ ශාස්ත්‍රීය නියමයන් ඔස්සේ ජ්‍යොතිෂ වේදීන්ගේ අනාවැකි සහ පලාපල විස්තරයන් හොඳට අධ්‍යයනය කරනවා නම් තමයි ඔබට වඩාත්ම යහපත් වන්නේ. එසේම පලාපල අනාපය ඉදිරිපත් කිරීමේ ක්‍රමවේදය බොහෝ දුරට තිබෙන අතර ඒවා අතුරින් අවුරුද්දක උදාවන අවස්ථාවේදී තත්කාල කේන්ද්‍රය ඇසුරෙන් පලාපල විස්තර ගෙනීමට කටයුතු කළ යුතුයි. බොහෝ පිරිස් මෙම තත්කාල කේන්ද්‍රය ගැන දන්නේ නිමිත්ත බැලීමට ගිය අවස්ථාවවලදී පමණයි. නිමිත්ත බැලීමට යන්නේ කිසියම් දෙයක් පිළිබඳ දැනගැනීමට තමයි. බුලත් සමග තමා පැමිණි කාරණය හිතේ තබාගෙන ජ්‍යොතිෂවේදියා වෙත බුලත් අත ලබා දීමෙන් සමග එම වේලාව කේන්ද්‍රයක් සාදා ග්‍රහයන්ගේ පිහිටීම ග්‍රහයන්ගේ බල දුබලතාවය හෝරාව තවත් බොහෝ කාරණා විමසා බලමින් කාරණා නිවැරදිව සැපීමෙන් ඒ සඳහා ප්‍රතිකර්ම ලබා දීමට ජ්‍යොතිෂ වේදියාට හැකියාව පැවතිය යුතුයි. මේ සිදු කරනු ලබන්නේ තත්කාල කේන්ද්‍රයේ අනුසාරයෙන්ුයි. මේ ඉතාමත් නිවැරදි පලාපල ඉදිරිපත් කිරීමට හැකියාව පවතින ක්‍රමයක් බව ඔබට කියන්න අවශ්‍යයි. 2025 අවුරුද්දේ උදාවේ තත්කාල කේන්ද්‍රයේ අනුසාරයෙන් රටට ඔබට කෙසේද යන්න දැන් අප විමසා බලමු. 2025 අප්‍රේල් මාස 14 වෙනි දා සඳු දින පාන්දර 3:21ට තත්කාල කේන්ද්‍රය පවතිනවා. කුම්භ ලග්න උදා වෙනවා. කුම්භ ලග්නයේ ලග්නාධිපති ශනි හා රාහු බුධ ශුක්‍ර දෙවැනි භාවයේ සිටිනවා. රවි 3 වෙන්නේද, ගුරු 4 වෙන්නේද, කුජ 6 වෙන්නේද, කේතු 8 වෙන්නේද සහ චන්ද්‍රයා 9 වෙන්නේද පිහිටා තිබුණු ලබන කේන්ද්‍ර සටහනක් තමයි පෙන්눔 කරන්නේ. ලංකා කේන්ද්‍රයේ කුම්භ ලග්නය සලකන බැවින් රාජනායකයා නියෝජනය කරන රවි 3 වෙන්නේ උච්චව සිටීමත් රවි 3 වෙන්නේ සුබ තත්වයක් ගෙන දෙන නිසාත් වෙනදාට වඩා රාජනායකයාගේ තේජස වර්ධනය වන්නා වූ කාල සීමාවක්. අහංකාර ගතිය ඇති වේවි. බොහෝ බලාපොරොත්තු ඉටු කරගත හැකි වාක් තමයි පෙන්눔 කරන්නේ. නමුත් රටේ ජනතාවගේ අපේක්ෂාවන් ඉටු කර ගැනීමට අපොහොසත් වන්නා වූ බවක් තමයි පෙන්눔 කරන්නේ. ආර්ථික වශයෙන් රටේ ජනතාවට එතරම් සහනයක් නොලැබේවි. රටේ අධ්‍යාපන ශාස්ත්‍රීය ප්‍රශ්න පැන නැගෙවි. විශ්වවිද්‍යාල තුල උද්ඝෝෂණ නිර්මාණය වේවි. වෛද්‍ය ශාස්ත්‍ර තුල ප්‍රශ්න ඇති වේවි. හඳුනාගත නොහැකි රෝග තත්ත්වයන්
පැමිණීමේ අවදානමත්ද පවතිවි. රටේ මිනිසුන් අතර වෛරය පැතිරී යා හැකි බැවින් රාජතන්ත්‍රයේ නිලධාරීන් දූරදර්ශීව කටයුතු කළ යුතු වෙනවා. ප්‍රබල කාන්තා චරිතයක් මතුවන කාලයක් වෙනවා. ක්‍රීඩා ශේෂ්ත්‍ර තුළ ජයග්‍රහණ අත්වේවි. ජාත්‍යන්තර මට්ටමේ ඇගීම් වලට ලක්වේවි. විටින් විට ජලගැලීම් සුළං තත්ත්වයන් නිර්මාණය විය හැකි වෙනවා. ශනිගේ ලග්න ඒ රාශියක අපලය අවසන් වී තිබුණත් රටේ යහපත් තත්ත්වයක් සම්පූර්ණයෙන්ම ඇති නොවන නමුත් පෙර වසරට වඩා යම් සහනයක් ජනතාවට ලැබෙනු ඇත. දැන් අප මෙම සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබගේ ලග්නයෙන් ලග්නයට බලපාන ආකාරය පිළිබඳව මදක් විමසා බලමු. මිථුන ලග්නයෙන් උපන්න ඔබට මෙම සිංහල හින්දු අලුත් අවුරුද්දත් සමග උදාවන්නා වූ කාලය මංගල යෝජනා ලැබෙන්නා වූ කාලයක් විදිහට තමයි පෙන්눔 කරන්නේ. මිථුන ලග්න හිමියන්ගේ ග්‍රහ ගෝචරය සලකා බැලීමේදී ඔබගේ රැකියා තත්ත්වය පහළට වැටෙන්නා වූ බව පෙන්눔 කරනවා. ඔබගේ ගරුත්වයට හානි සිදුවිය හැකි අවස්ථාවක් උදා විය හැකි බැවින් දූරදර්ශීව කටයුතු කිරීම යහපත් වෙනවා. 2025 5/14 දිනයෙන් පසු යහපත් තත්ත්වයක් තමයි උදාවන්නේ. ඔබගේ ගෘහ ජීවිතය සහ විවාහය පිළිබඳ කතා කිරීමේදී ගෘහ ජීවිතය තුළ දරුවන් පිළිබඳ ගැටලු මතුවේවි. දරුවන් වෙනුවෙන් කාලය කැප කරන්නට සිදුවේවි. විවාහ වීමට සිටින අයට යහපත් වෙනවා. මංගල යෝජනා ලැබේවි. මෙම වර්ෂයේ මැයි 14න් පසු සුබ විවාහයක් සිදු කර ගැනීමට හැකියාව ලැබෙනවා. නව ප්‍රේම සම්බන්ධතා ඇති වේවි. මව්පියන්ගෙන් ආශිර්වාද ලබාගත හැකි කාලයක් විදිහට තමයි පෙන්වුම් කරන්නේ. ඔබගේ රැකියාව සහ ධනය පිළිබඳ කතා කිරීමේදී රැකියාවේ ව්‍යාකූල තත්ත්වයක් ඇති වේවි. නමුත් රාජ්‍යාංශයේ සේවය කරන අයට යහපත් තත්ත්වයක් පෙන්වුම් කරනවා. වෙළඳ ව්‍යාපාර කරන අයට යහපත් වෙනවා. ජංගම වෙළඳාම් කරන මිථුන ලග්න හිමියන්ට විශේෂ ලාභ ලැබෙන්නා වූ කාල සීමාවක් වෙනවා. ධනය වර්ධනය වන්නා වූ බවක් තමයි පෙන්වුම් කරන්නේ. එම කාල සීමාව තුළ ඔබගේ සෞඛ්‍ය පිළිබඳ කතා කිරීමේදී බෙල්ල ආශ්‍රිත ප්‍රදේශවල ගැටලු මතුවන්නා වූ බවක් තමයි පෙන්වුම් කරන්නේ. දත්වල ආබාධ ඇති වේවි. බඩ ආශ්‍රිත රෝග තත්ත්වයන් ඇතිවිය හැකි බවක් තමයි පෙන්වුම් කරන්නේ. ආහාර පාන ගැනීමේදී සැලකිලිමත්ව කාලය ගත කරන්න. වචන බෝවන රෝග ඇතිවීමේ ඉඩකඩක් ඇති බැවින් ඒවායින් ආරක්ෂා වීමට කටයුතු කරනවා නම් තමයි ඔබට වඩාත් යහපත් වන්නේ. මෙම කාල සීමාව තුළ ඔබ තුළ පවතින අපලයන්ත වත්පිළිවෙත් විදියට භික්ෂුන් වහන්සේලාට උපස්ථාන කරන්න, ආහාර දන් දෙන්න, බෝධි පූජාවන්ට සම්බන්ධ වෙනවා නම් තමයි ඔබට වඩාත් යහපත් වන්නේ. ඒ වගේම වැටකේ මල පූජා කරන්නට අමතක කරන්න එපා. මෙම කාල සීමාව තුළ ඔබගේ ජය අංක 8 සහ අංක 5ද ජය වර්ණයන් විදියට නිල් පැහැ සහ කොළ පැහැද සුබ දිනයන් ලෙස සෙන්සුරාදා සහ බදාදාද පෙන්වුම් කරනවා. මාමේ ඔබ වෙත ගෙනාවේ සිංහල හින්දු අලුත් අවුරුද්දත් සමග උදාවන කාලය පිළිබඳ පොදු ලග්න පලාපල විස්තරයක් පමණයි. ඔබගේ කේන්ද්‍රයේ පවතින ග්‍රහ තත්ත්වය මත මෙම ලග්න පලාපල විස්තරය යම් තාක් දුරට වෙනස් වීමේ හැකියාව පවතිනවා. ඒ පිළිබඳව ඔබගේ පවුලේ ජ්‍යොතිර්වේදයාලව පරීක්ෂා කරගෙන ඒවට අදාළ නිසි වත්පිළිවෙත් සිදු කරනවා නම් තමයි ඔබට මෙම කාල සීමාව වඩාත්ම යහපත් වන්නේ. ඒ නිසා ඔබගේ කේන්ද්‍ර සටහන ඔබගේ පවුලේ ජ්‍යොතිර්වේදයාලව පරීක්ෂා කරවා ගන්න. මෙම වීඩියෝ පිළිබඳ ඔබගේ අදහස පහලින් කමෙන්ට් කරන්න යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔබට තියෙන ගැටලුව ඔබ පහලින් කමෙන්ට් කරනවා නම් අපි ඔබට පිළිතුරු සැපීමට සූදානම්. මෙවැනි ලග්න පලාපල දිනපතා නැරඹීම සඳහා අපගේ YouTube channel එක subscribe කර සීනු බොත්තම ක්‍රියාත්මක කරන්න. ඔබ සියලු දෙනාට වාසනාවන්ත සුබදායක දිනයක් වේවා. තෙරුවන් සරණයි. ජේසු පිහිටයි.